හායි කොහොමද ඔයගලන්ට කුඩ දවසකින් තමයි පුරුදු විදිහටම අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නේ. කොච්චර හිතුවත් එක දිගට වීඩියෝ සරන් යනවා කියලා තියෙන වැඩත් එක්ක හැමදාම චුට්ටක් ඉතින් අතපසු වෙනවා. මේ දැන් ඔයගලන්ට පේන්නේ මං කලින් කිව්වනේ අපි නිව්සීලන්ඩ් වලට ආවා කියලා. ඉතින් මේ දැන් ඔයගලන්ට පේන්නේ අපි ඇවිල්ලා පළවෙනි දවසේ මේ අපේ ගේ තිබ්බ විදිහ තමයි මං අද අපි චුට්ට සෙටල් වෙච්ච විදිහ තමයි ඔයගොල්ලන්ට පෙන්වන්න යන්නේ. ඔය ඉතින් ඔයගොල්ලන්ට පේන්නේ අපේ පුංචි ගෙදර මේ වෙද්දි කිසිම දෙයක් අරගෙන නැහැ. මේ අතරම අපි පහුවෙනිදා මේ බඩු ගන්න යන්න ලෑස්ති වෙනවා. මනලෝල රංගසේනා හදේසියුම් වදහරා අපි යන්න හදන්නේ අපේ ගෙදරට බඩු ගන්න. අද පළවෙනි පාරට තමයි shopping යන්නේ. ඉතින් යන් අපිත් එක්ක මේ දැන් ගොඩක් අය ලංකාවෙන් එනවනේ. ඉතින් settle වෙන අයට මේ වැදගත් වේවි. මොකද අපිත් ගොඩක් දේවල් බලලා අපිත් ගොඩක් දේවල් බලලා මේව කරලා එහෙම තමයි කරගන්නේ. ඉතින් බලමු. දැන් ඇවිල්ලා මම කලින් ආවනේ. මම ඇවිල්ලා මාස දෙකක් විතර වෙනවානේ. දැන් මගේ මට හම්බ වෙච්ච යාළුවෝ ෆැමිලි ඉන්න යාළුවෝ කියපු දේවලුත් එක්ක මෙයා අපි vlogs බලලා ගත්තේ ඒවත් එක්ක තමයි මේ කරන්නේ. ඔව්. ඉතින් අපි ඔයගොල්ලන්ට යාළුවෝ ටික මරලා කරා ඔකද බලලා යකෝ අපි කියුවනේ ඒක අපි කියුවා නේද මේ කරන්නේ කියලා. ඊට සමහර සීන් එකක් නේද. ඉතින් මේ අපි බලමු මේ කියන්නම් කොහොමද අඩු තැම්මනාද දන්නේ නැහැ. අපිත් ඉතින් ගිහිල්ලා තමයි බලන්න ඕන. අපේ පර්සනල් එක්ස්පීරියන්ස් එක අපි ඔයගොල්ලන්ට කියන්නම්. අනිවා අපි මුලින්ම යන්නේ කොහෙද? පිගම් පැන්ඩා මාර්ට් එකට යනවා. ඒකෙත් පිගම් ආරාමයේ මේක තියෙනවා. පිගම් ආරාමයේම ගන්න මේ ඒක ටිකක් අඩුයි කියනවා. මොකද මම අපිට ඕනේ මොප්පර්ස් ඒ වගේ සෙට් එකක් ගන්න. මම කලින් දැනන් හිටියේ වෙයා හවුස් එකයි පැක් ඇන්ඩ් සේව් එකයි අඩුයි කියලා. දන්නේ මේකත් අඩුයි කියලා කියනවා. බලමු. පැන්ඩා මාර්ට් එක කස ගොඩක් කට්ටිය දන්නවද දන්නේ මොකද පකුරංග වල තියෙන්නේ පැන්ඩා මාර්ට් එක එකයි තියෙන්නේ මං හිතන්නේ මේ කියන්නේ ඕක්ලන්ඩ් වල මං දන්නේ සවුත් අයිලන්ඩ් තියෙනවද කියලා එක. මේ ඔය දැන් වෙයා හවුස් පැක් ඇන්ඩ් සේව් ඒ වගේ මේ චේන් එකක් නෙමෙයි මේක. මේක තනි මේකක්. ඉතින් මේ පකුරංග වල තියෙන පොඩි ස්ටෝර් එක පොඩි නෙමෙයි ඒක ලොකු ස්ටෝර් එකක්. තරක් නොපෙනෙන ස්ටෝර් එකක් ඔයගලන්ට පෙන්නන්න ගියාම ගිහිල්ලා බලමු. ඉතින් යමු. ක නුඹ රහස කියන ගීතා හෙමින් ඇසෙන්නේ මාත්‍රා පැටලිලා. ඉතින් මෙන්න මේක තමයි අපි කිව්ව පැන්ඩා මාර්ට් එක. ඇත්තටම මේකේ ගොඩාක් බඩු තියෙනවා. ඔයගොල්ලෝ මුලින්ම ඇවිල්ලා සෙටල් වෙන්න බලන කෙනෙක් නම් ඔයගොල්ලන්ට ලාභයට බඩු ගොඩක් හොයාගන්න පුළුවන් තැනක්. ඇත්තටම වෙයා හවුස් එක කේ මාර්ට් එක ඒ තැන් වලට වැඩිය අඩුයි. නමුත් කේ මාර්ට් එකෙත් ගොඩක් දේවල් තියෙනවා අඩුවට ගන්න. මේකෙත් ගොඩක් අඩුයි. අපි ඔය දැන් ඔය පේන්නේ අපි ගත්ත බඩු. අපිත් ගොඩාක් බඩු මේකෙන් ගත්තා. එතකොට වෙයා හවුස් එකෙන් ගත්තා, කේ මාර්ට් එකෙන් ගත්තා. ඉතින් ඔයගොල්ලෝ අර මුලින්ම එන කෙනෙක් නම් ඔයගොල්ලන්ට මෙන්න මේ shops තුන ඇත්තටම ගොඩක් හොඳයි. මොකද සෑහෙන අඩුවට වෙන තැන් වලට වැඩිය අඩුවට බඩු ගන්න පුළුවන්. මම spices bottles ඒවා මේව ඔක්කොම ගත්තේ පැන්ඩා එකෙන්. මොකද මම ගත්තේ අර එකම කලර් එකක් ඔන්න ඔය වගේ රෙඩ් මේවා වෙන විදිහට තමයි මම ගත්තේ. නමුත් පස්සේ මට හිතුණා කේ මාර්ට් එකේ තියෙනවා මේ වගේම බොටල් සෙට් එකක්. ඒක මීට වැඩිය quality කියලා මට දැන් හිතෙනවා. quality සහ තනි තනියෙන් මේව ගන්නවට වැඩිය ඒක සෙට් එක ගන්න එක ලාභයි. ඔය ඉතින් මම චුට්ට එක ඒවා ගත්තා. මගේ ඕක මං ඇත්තටම ගත්තේ ලූණු අල ඒ වගේ දේවල් දාන්න. ඉතින් මීට වැඩි අර බිම තියන්න පුළුවන් රැක්ස් ඒ වගේ දේවලුත් තියෙනවා. නමුත් මට ඕන උනේ ලූණු අල දාලා එහෙම ඇතුලේ කබඩ් එකේ තියන්න. ඒකයි මම මේ වගේ එකක් ගත්තේ. ඉතින් කොහොමත් ඔයගොල්ලන්ට
ඕන බඩු තෝරගන්න මුලින්ම ඔය ෂොප්ස් තුනට ගියා නම් හොඳටම ලේසි වගේම ටිකක් අඩුවටත් හොයාගන්න පුළුවන්. ඒක නිසා අපි නම් ඉතින් අලුතෙන් එන කෙනෙකුට මම නම් සජෙස්ට් කරන්නේ මෙන්න මේ තුනට ගිහින් බලලා ඊට පස්සේ අඩු එකෙන් ගන්න කියලා. මේ ඇත්තටම එදා රෑ ඉතින් ඔය මං අපේ ගෙදර මොනවාද එදා රෑට කන්න හදපු එක තමයි ෆ්‍රයිඩ් රයිස් එකක් හදාගත්තා. ඉතින් ලේසි මේ පහසුයි ඔක්කොම හින්දා මොකද දවසම ඇවිදලා දවල්ටත් කඩෙන් කාලා රෑට ගෙදරින් මොනවා හරි හදාගෙන කන්න ඕන වුණා. කොහොමත් මට ටිකක් ලේසි වුණා මේ හබි බෝලේ අපිට වැඩිය මාස 2කට කලින් ආවේ හින්දා. ඉතින් ওই බඩු මේවා ටිකක් තිබ්බා. ඒක නිසා ඉතින් අපිට ටිකක් විතර ලේසි වුණා. ඒ වුණාට මෙයත් මේ ගෙදරට ආවේ හරියටම අපි එන්න කලින් දවසේ තමයි. ඒකින්ද ගෙදර කිසි දෙයක් නැහැ. හැමදේම ඉතින් අපි ටක් ගාලා එකතු කරගත්තා. මනලෝන රංගසේනා හදේ ඇත්තටම එදාම දවල් අපි වෙයාහවුස් එකට ගියා. වෙයාහවුස් එකෙනුත් අපි බඩු ගොඩක් ගත්තා. පැන්ඩා මාර්ට් එකෙන් වගේම වෙයාහවුස් එකෙනුත් ගොඩක් ගත්තා. අන්තිමටම තමයි ඇත්තටම අපි කේමාර්ට් ගියේ. එතකොට මම නම් ඔයගොල්ලන්ට කියන්නේ ඔය තුනටම යන්න ඊට පස්සේ ඩිසයිඩ් කරන්න මොනවද ගන්න කියලා. වෙයාහවුස් එකේ බඩු පැන්ඩා එකට වැඩිය ටිකක් ක්වොලිටි වැඩි. ටිකක් නෙමෙයි ඇත්තටම ගොඩක්. දැන් අපි කෙටල් එක වගේ දේවල් ඉතින් ගත්තේ වෙයාහවුස් එකෙන්. ඒ වගේම පිගනුත් අපි කලින් කිව්වට මේවකින් පැන්ඩා මාර්ට් එකෙන් ගන්නවා කියලා අපි ඇත්තටම පිගන් ගත්තෙත් වෙයාහවුස් එකෙන්. මොකද ඒව ටිකක් අරකේ තියෙන ඒවලට වැඩිය පැන්ඩා මාර්ට් එකේ ඒවලට වැඩිය ක්වොලිටි කියලා තේරුණා. නමුත් මේ ගානටම තමයි කේමාර්ට් එකත් යන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මං කියන්නේ බඩු ගද්දි ඔය තුනම චුට්ටක් බලලා තමන්ට හරියන විදිහට ගන්න. දැන් අපි බ්ලැන්කට්ස් අරවා මේව ඔක්කොම ගත්තේ වෙයාහවුස් එකෙන්. ඇත්තටම හොඳටම ක්වොලිටි සහ ගානත් සාධාරණයි කියලා අපි දෙන්නට හිතුණා අනිත් තැන් එක්ක බලද්දි. ඔෆර් යන කාලයක් ඇරෙන්න නිකන් කාලෙක වගේ යනවා නම් ඔයගොල්ලන්ට ඇත්තටම වෙයාහවුස් එකෙන් බ්ලැන්කට්ස් පිලෝ කේසස් ඒ වගේ දේවල් ගන්න එක හොඳයි. මොකද ඒව ගොඩක් ක්වොලිටි වගේම ටිකක් සාධාරණ ගානකට ගන්න පුළුවන්. මේ ඉතින් තවත් දවසක අපි ගියා අපේ ගෙදරට කෑම මේසයක් ගන්න කියලා තමයි අපි ඔන්ලයින් බලලා ගියේ ට්‍රෙෂර් බොක්ස් කියලා එකකට. නමුත් ඒක අවුට් ඔෆ් ස්ටොක් වෙලා තිබ්බා. ඉතින් ඒකින්ද අපිට ගන්න බැරි වුණා. ආයිමත් ඒක ඕඩර් කරලා ගේන්නත් ටිකක් දවස් යනවා වැඩි. ඉතින් අපිට මේසෙකුයි පුටුයි නැති හින්දා අපි ඒක වෙන තැනකින් ගත්තේ. උඩේ එතකොට බුදුහාමුදුරුවෝ වඩම්මන්න ෂෝරෙක් එක. හරිද ඒක අරන් දෙනවා. ගියේ වෙන එකක් ගත්තේ උරාට ෂූරැක් එක ඔය පෙන්නු එක තමයි. මොකද ඒකේ ගානට ඇත්තටම වර්ත් කියලා අපි දෙන්නට තේරුණා. ඒකින්ද මේ කොහොඳ තත්ත්වෙ තිබ්බා. ඉතින් ඒකින්ද අපි ඒක ගත්තා. මේකත් හොඳයි. මේ වගේම තමයි ඊට පස්සේ අපි හොයාගත්ත ෆර්නිචර් තියෙන කඩයක්. ඒකේ නම සූ ඊ කියලා. ඇත්තටම ඒකෙන් ඊට පස්සේ අපි බඩු ගොඩක් ගත්තා. මොකද ඒක මේකටත් වැඩිය ගොඩක් ලාභයි. හරිම කඩන් එයාගේ. අපි අර ෂූරැක් එක ගත්තා. ඉතින් මං හිතනවා මේ ෆර්නිචර් ෂොප් එකත් හොඳයි. මීටත් වැඩිය අර සූ ඊ කියන ඒකත් හොඳයි. ඔයගොල්ලන්ට මොනවා හරි ඒක ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න. ඒක ගැන අපි වැඩි විස්තර කියන්නම්. ඊට පස්සේ අපි ගියේ අපේ සෝෆා එක ගන්න. ඒක ඇත්තටම ඒකේ තියෙන්නේ අලුත්ම බඩු නෙවෙයි. ටිකක් යූස් කරපු ඒවා. නමුත්
ගොඩක් හොඳ තත්ත්වයේ තියෙනවා සහ ගණන් මාර සාධාරණයි. ඉතින් මම ඇත්තටම රෙකමන්ඩ් කරන ඔයගොල්ලන්ට මෙතන ගිහිල්ලා බලන්න. එහෙම අලුතෙන් ආව කවුරු හරි ඔය මේස පුටු ගන්න බලනවා නම් සෝෆා ගන්න බලනවා නම් මොකද ඔල්රෙඩි අපි ලොකු ගාණක් වියදම් කළානේ කොහොමද මේ රටට එන්නේ. ඉතින් එතකොට ආයිමත් අපි සෙටල් වෙද්දිත් අපිට ලොකු ගාණක් යනවා. එතකොට මේ වගේ තැනකින් හොඳ තත්වයකට අපිට ෆර්නිචර් ගන්න පුළුවන් නම් ඇත්තටම ගොඩක් වටිනවා. මේකත් අපිට හම්බුනේ පස්සේ. ඔය දැන් ඔයගොල්ලන්ට පේන්නේ අපි ගත්ත සෝෆා එක තමයි. මේකට කියන්නේ ඇත්තටම opportunity shop කියලා. මේගොල්ලොන් ඩිලිවර් කරන්නත් එක්කම අපිට ගියේ $900ක් වගේ ගාණක් තමයි. ඇත්තටම මාර හොඳයි මේගොල්ලොන්ගේ. ඉතින් මුලින් එන කෙනෙක් නම් මං කියන්නේ චුට්ටක් ගිහිල්ලා බලන්න. මෙතන යූස් කරපුවා වගේම අලුත් මේවත් තියෙනවා. ඉතින් ඇත්තටම ගොඩක් worth. ඉතින් ගිහින් බලන්න. දැන් තමයි ඉතින් අමාරුම කොටස තියෙන්නේ. ගෙනාව බඩු ඉතින් අපි මෙපැයි හදාගන්න. දැන් ඉතින් මේ අපි ගත්ත ෂූ රැක් එක හදාන්න තමයි මේ හබි බෝලේ හදන්නේ. Oh my god! The sun is in my eyes! කෑලි ගොඩයි. ඉතින් ඒක හයි කරලා ඉවරලා මේ චූටි දෙන්නගේ රූම් එකේ බංක බෙඩ් එක තමයි හයි කරන්නේ. මේ වෙලාවෙත් ඉතින් අපේ සෝෆා ටේබල් ඔක්කොම අපි හරි ගස්සගෙන ඉවරයි. ඉතින් මේ වගේ රටවල් වල අපිට හැමදේම පිට අය ගෙනල්ලා එහෙම කරගන්න බෑ. අපේ වැඩ අපිම කරගන්න ඕන. මොකද ගොඩාක් කොස්ට් එකක් යනවා එහෙම කවුරු හරි ගෙනල්ලා එහෙම හයි කරගන්නවා නම්. ඉතින් ඒක නිසා අපිත් තාත්තිට පොඩ්ඩක් හෙල්ප් කරලා පේනවනේ ලොකු දුව එහෙම ගොඩක් හෙල්ප් කරා. එහෙම ඉතින් අපේ වැඩ අපිම කරගත්ත. දැන් අපි ලස්සනට අපේ ගේ අපිට මේ වෙලාවේ පුළුවන් විදියට ලස්සනට හදාගෙන තියෙනවා. ඉතින් ඔයගොල්ලන්ට ඊළඟ වීඩියෝ එකෙන් අපේ ගේ පෙන්නන්නම් අනිවාර්යෙන්. අපි පොඩියට සෙටල් වෙච්ච විදිහ. ඉතින් ඔයගොල්ලන්ට මේ වීඩියෝ එකේ මම පෙන්නපු shops ගැන මොනවා හරි විස්තර ඕනනම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මං හිතනවා අලුතෙන් එන්නේ කෙනෙක්ට නම් මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා. ඉතින් මෙච්චරක් වෙලා මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට ගොඩාක් හරියක් thank you. ආයෙමත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් එන්නම්. bye.